ආයුබෝවන්. ඉතින් මේ අද අඳන් ඉන්න ලස්සන ෆ්‍රොක් එක මහගන්න විදිය මම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් සරල විදියට මහගන්න විදිය තමයි මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. මේ ඇඳුම මසා ගන්න මේ පේන බඩු ටික උමනා වෙනවා. ඒ වගේම තමයි රෙදි ගැන කතා කරොත් එහෙම මම අද 60 පළලෙන් රෙදි ආර 3ක් අරගෙන තියෙනවා. රෙදි ප්‍රමාණය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් මේ ඇඳුම මහගන්න විදිය වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. මුලින්ම කොලයක් අරගෙන අපි ඉහළින්ම රේඛාවක් ඇඳ ගන්නවා. ඉහළින්ම ඇඳගත්ත රේඛාවේ මගේ උරහිසමින්ම මම ලකුණු කරනවා. මගේ උරහිසමින්ම අඟල් 15යි. ඒකෙන් අඟලක් අඩු කරලා මගේ උරහිසමින්ම ලකුණු කරනවා. එතකොට අඟල් 14යි. 14 දෙකෙන් බෙදපුවම අඟල් 7යි. ඒ අඟල් 7 මං ඉහළම රේඛාවේ ඇඳ ගන්නවා. එතකොට මම පහළම රේඛාවෙත් ඒ අඟල් 7ම ලකුණු කරනවා. මම අද අඟල් භාගයක් එකතු කරලා අඟල් 7 අමාර විදියට ලකුණු කරලා L හැඩය ඇඳ ගන්නවා. මගේ පපුව වටපින්ම 4ට බෙදාගෙන මම ඒකටත් අඟලක් එකතු කරලා ලකුණු කරගන්නවා මෙම රේඛාවේ. ඔයාලට කැමති නම් අඟල් 1.5ක් වුණත් මැහුම් වාසි විදියට තියාගන්න පුළුවන්. මම අද අඟලක් විදියට ලකුණු කරනවා මැහුම් වාසි සහ බුරුල විදියට. උරහිස පහත් කිරීම අඟල් භාගයක් පහත් කරනවා. කරවට 4ට බෙදලා අපි කරවට 4ට බෙදලා කර පළල සොයා ගන්නවා. මගේ 14යි කරවට මින්ම ඒක මං කර පළල විදිහට ලකුණු කරනවා 3.5ක් විදිහට. ඊට පස්සේ උරහිස පහත් කරපු රේඛාව ළඟට මං ඒක යා කර ගන්නවා. ඊට පස්සේ L හැඩයේ සිට ඉහළට අඟල් 2ක් ලකුණු කරලා මං ලකුණක් දා ගන්නවා. මුල්ලේ සිට ඉහළට අඟලක් ලකුණු කරලා මම අත්කට හැඩය ඇඳ ගන්නවා. දැන් අපිට උරහිසේ සිට අවශ්‍ය 60 උස තමයි මම මේ ලකුණු කරන්නේ. අවශ්‍ය 60 උසට උරහිස මූට්ටු වෙන්න අඟල් භාගයක් එක්ක මම මෙහෙම ලකුණු කරනවා. මට අවශ්‍ය උසට අඟල් භාගයක් එක්ක මට අවශ්‍ය උස අඟල් 14යි 14.5ක් විදියට මම ලකුණු කරනවා. ඊට පස්සේ පපුව වට මිමම මම මේ විදියට ඉන රේඛාවෙත් ලකුණු කරනවා. මොකද අද ඉන මං ඉලාස්ටික් කරන්න හිතාගෙන ඉන්න නිසා ඒ විදියට මම බ්ලොක් එක ඇඳ ගන්නවා. පිටුපස කර ගැඹුර අඟල් 1.5ක් ලකුණු කරලා මම පිටුපස කර හැඩය ඇඳ ගන්නවා. ඉදිරිපස කර ගැඹුරත් අපි ලකුණු කරලා තියාගෙන V කර හැඩය අපි ඇඳගෙන තියාගන්නවා බ්ලොක් එකේ. දැන් අපි බ්ලොක් එක කපා ගන්නයි යන්නේ. අපි දැන් බ්ලොක් එක කපා ගමු. අපේ රෙදි කොටස අරගෙන අපි පළලින් දෙකට නවා ගන්නවා. මේ තියෙන්නේ අස්වාටිය පැත්ත. දැන් අපි මේ පළලින් දෙකට නවාගෙන තමයි තියෙන්නේ. මම ඔය පෙන්නන්නේ අස්වාටිය පැත්ත. ඉතින් මේ විදිහට අස්වාටිය තමයි ඔය මම පෙන්නන්නේ. ඉතින් එතන සිට අස්වාටියේ සිට ඉදිරියට අඟල් 2ක් ලකුණු කරනවා. පස්සේ අපි අඟල් 2 රේඛාව අපි දිගටම ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අනිත් රෙදි කොටස අඟල් 2 රේඛාව උඩින් එලා ගන්නවා.
එලාගෙන පින්ස් ගහ ගන්නවා. රෙද්ද එහෙම යන හින්දා අපි පින්ස් ගහ ගන්නවා. ඊට පස්සේ අපි ඉහළින්ම රේඛාවක් ඇඳ ගන්නවා. රෙද්දේ ඇද තිබ්බොත් ඉවත් වෙන්නත් එක්ක අපි එහෙම ඉහළින්ම රේඛාවක් ඇඳලා අඟල් දෙක රේඛාව ඇඳගත් තැන සිට ඉදිරියට බ්ලොක් එක තියලා අපි මෙහෙම පිටපත් කරගන්නවා. බ්ලොක් එකේ සයිස් එකටම අපි මෙහෙම පිටපත් කරගන්නවා. මේ විදිහට පිටපත් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඉන රේඛාවේ සිට පහළට මගේ උකුලට උස ලකුණු කරනවා. ඊට පස්සේ උකුල වටමින්ම හතරට බෙදලා ඒකටත් මම අඟල් 1/2ක් ලකුණු කරනවා. ඉතින් ඊට පස්සේ උකුල හැඩ කරගන්නවා. ගවුමේ අවශ්‍ය සම්පූර්ණ උසට අඟල් භාගයක් උරහිස මූට්ටුවට සහ යට වාටිය නවල මහන්න අඟල් 1/2කුත් එකතු කරලා ගවුමේ උස ලකුණු කරනවා. වාටිය හැඩ කිරීම අඟල් 1/2ක් හෝ අඟලක් හැඩ කරගන්න. ඊට පස්සේ අපි දැන් ගවුම කපා ගමු. මන්ට අවශ්‍ය පරිදි ගවුමේ පළල තියාගන්න පුළුවන්. මට අවශ්‍ය ප්‍රමාණයට තමයි පළල තියාගෙන මේ විදිහට කපා ගන්නේ. මුලින්ම අපි පිටිපස පළුවේ හැඩයට අපි අත්කට හැඩවල් කර හැඩවල් කපාගෙන ඉවර කරගෙන තමයි ඉදිරිපස පළුව කපාගන්නේ. පිටිපස පළුවේ විදිහටම කර කපා ගන්නවා. පස්සේ අපි ඉන ළඟට අනිත් පාළුවේත් ලකුණක් තා ගන්නවා. මොකද අපි ඉන ඉලාස්ටික් කරගන්නවා. අපිට එතකොට ලේසියි පහසුයි මහ ගැනීමේදී හොයා ගැනීමට. ඒ නිසා අපි හැම මාක් එකක් තා ගන්නවා. ඊට පස්සේ අපි ඉදිරිපස පාළුව සඳහා අත්කට කපා ගැනීමට අඟල් භාගයක් ඇතුළට හාරවල කපා ගන්නවා. ඇතුළට අඟල් භාගයක් ලකුණු කරනවා මේ විදියට අඟල් දෙක රේඛාවේ සිට ඇතුළට. අවශ්‍ය පරිදි මේ විදියට කර ගැඹුර තියාගන්න. මං අඟල් 7/2ක් තියෙනවා. ඕනෑම කෙනෙක්ට අඟල් 7/2 ප්‍රමාණවත්. මේ විදියට කර ගැඹුර තියාගන්න. මෙතන කර ගැඹුර ලකුණු කරන්නේ මට පොඩි වැරදීමක් වෙනවා වීඩියෝ එකේදී. මෙහෙම ලකුණු කරන්න එපා. කර පළල ලකුණු කරපු තැනට තමයි කර ගැඹුර ලකුණු කරන්න ඕනේ. වීඩියෝ එකේදී නැවත ඒක පැහැදිලි කරනවා. වීඩියෝ එක නැවත බලන්න. මේ විදිහට කර පළල ලකුණු කරපු තැන සිට තමයි කර ගැඹුර ලකුණු කරන්නේ. වීඩියෝ එකේ වැරදීමක් සිද්ධ වෙනවා. මේ විදිහට තමයි ඒක වෙන්නේ. අඟල් දෙක රේඛාව ලකුණු කරපු තැන සිට එළියට අඟල් භාගයක් ලකුණු කරලා අපි යටපැත්තට රෙද්ද නමලා අපි වී කර හැඩය කපා ගන්නවා. මේ විදිහට කර හැඩය කපා ගන්නවා. දැන් අපි රෙදි කොටස් කපා. අපි දැන් යන්නේ පයිපින් කොටස් කපා ගන්න. පයිපින් කොටස් කපා ගන්න සඳහා සමතත්වස්ථාකාර රෙදි කොටසක් අරගෙන අපි මේ විදිහට අඟල් 1/2 විදිහට ලකුණු කරලා අපි රෙදිපටි කොටස් ටිකක් කපා ගන්න තමයි යන්නේ. අඟල් 1/2 ප්‍රමාණවත්. ඒ විදිහට රෙදිපටි කොටස් ටිකක් මේ විදිහට අපි කපා ගන්නවා. කරට අල්ලන්න සඳහා කරට ඇල්ලීම සඳහා තමයි මේ විදිහට බයස් අතට මේ විදිහට රෙදිපටි කොටස් ටිකක් කපා ගන්නෙ. මේ වගේ පළල අඟල් 1/2ක් විදිහට මම කපා ගන්නවා.
පිටිපස පළුවෙත් ඒ විදිහටම අපි පයිපින් එක තියලා අඟල් කාලට මහගෙන යනවා මේ විදිහට. මසාගත්ත පේෂින් එක පැත්තට හරවලා දැන් තවත් මැස්මක් අපි දාගන්නවා. ඊට පස්සේ පයිපින් එකක් මහනවා වගේ නෙමේ පේසිමක් මහනවා වගේ සම්පූර්ණ ඇතුළට නවා මසා ගන්න විදිහට නවලා මහ ගන්නවා. කලින් මැහුව විදිහටම තමයි ඒකත් කරගන්නේ. ඊළඟට අඟල් භාගෙට අපි උරහිස මූට්ටුව කරගන්නවා. කොටස ඇඳ ගැනීම සඳහා මේ විදිහට අඟල් 3ක් අපි ලකුණු කරගන්නවා. ඉහළ සිට පහළටත් අඟල් 3ක් ලකුණු කරලා අපි රේඛා දෙකක් ඇඳ ගන්නවා. ඒ රේඛා දෙකේ ඉහළම රේඛාවේ උරහිස මිම්ම දෙකෙන් බෙදූ ප්‍රමාණය අපි ලකුණු කරගන්නවා. උරහිස 4ට බෙදූ මිම්ම අපි පහළට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ විදියට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඇල රේඛාවක් අපි ඇඳ ගන්නවා. ටේප් එක ආධාරයෙන් මේ රේඛාව 4කට බෙදා ගන්නවා. ඊට පස්සේ උඩට භාගයයි යටට භාගයයි දාලා අත් හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ අත මුදුනටම අත් කට හැඩය ඇඳ ගන්නවා. අත හැඩ කරලා ඇඳ ගන්නවා අත් මුදුනටම. ඊට පස්සේ අතට අවශ්‍ය උසට අත මූට්ටු කිරීම සඳහා අඟල් භාගෙකුත් යට අපි කප් කොටසක් අල්ලනවා. ඒක මූට්ටු වෙන අඟල් භාගෙකුත් එක්ක එකතු කරලා අපි අත කොටස කපා ගන්නවා. රෙදි කොටස් දෙකක් මත බ්ලොක් එක තියලා අපි මේ විදිහට අත් කොටස් කපා ගන්නවා. අත මුදුනට කට් මාක් දාගන්න. තේ යට කොටසට කප් එකක් අල්ලනවා. ඒ කප් කොටසේ පළල අඟල් 5ක් පමණ පළල රෙදි පටි කොටස් දෙකක් කපා ගන්න. මේ විදියට අඟල් 5ක් පමණ පළල රෙදි පටි කොටස් දෙකක් අඟල් 1/2 රේඛාවෙන් නවලා අඟල් 2 රේඛාව නැවී යන පරිදි ඉදිරිපස පළුව අපි නවා මසා ගන්න ඕනේ. දැන් අපි නවා මසා ගමු. මසා ගත්තට පස්සේ හරියට මැහිලාද කියලා බලන්න චෙක් කරලා බලන්න ඕනේ. ඊට පස්සේ වැඩි නූල් කොටස් කපා ඉවත් කරගන්න. ඉදිරිපස අනිත් පළුවත් ඒ විදිහටම අපි නවා මසා ගමු. ඒ විදිහටම එකම රේඛාවකින් ඒ විදිහටම නවා මසා ගමු.
මුම පටන් ගැනීමේදී සහ අවසානයේදී ටැග් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වැඩි නූල් කොටස් කපා ඉවත් කරන්න. ඒ වගේම මැසුවට පස්සේ චෙක් කරලා බලන්න හරියට මැහිලාද කියලා. ඊට පස්සේ කර ළඟ වැඩි කොටස කතුරෙන් කපලා ඉවත් කරන්න. ඊට පස්සේ පයිපින් එක කන පිට පැත්ත උඩට හිටින්න තියලා අපි අඟල් කාලට මහගෙන යනවා. අඟල් කාලක් හිටින්න පයිපින් එක අපි මහගෙන යනවා. පයිපින් එක ඇල්ලුවාට පස්සේ පයිපින් පැත්තට හරවලා අපි මැස්මක් දාගන්නවා. පයිපින් එක ඇතුළට නවලා අපිට අවශ්‍ය ප්‍රමාණය තියලා වැඩි කොටස අපි කපා ඉවත් කර ගන්නවා. ඊට පස්සේ බේසින් එකක් නවනවා වගේ ඇතුළට සම්පූර්ණ නවා මසා ගන්න තමයි අපි යන්නේ. මේ විදිහට සම්පූර්ණ පේසිමක් මසා ගන්නවා වගේ සම්පූර්ණ ඇතුළට නැවී යන පරිදි අපි නවා මසා ගන්නවා. පින් එකේ වැඩි කොටස කපා ඉවත් කර ගන්නවා. වැඩි නූල් කොටස් කපා ඉවත් කර ගන්න. මේ මසාගත්ත කොටස් ඊට පස්සේ හොඳට අයන් කරලා නීට් කරගන්න. මේ විදිහට අනිත් පළුවෙත් අපි කරට පයිපින් පටිය අල්ල ගන්නවා. අඟල් කාලට තමයි ඒකෙත් ඒ විදිහටම පයිපින් එක අල්ලගන්නේ. මසාගත්ත පයිපින් කොටස පයිපින් පැත්තට හරවලා මැස්මක් දා ගන්නවා. ඊට පස්සේ වැඩි කොටස අපි කපා ඉවත් කර ගන්නවා. නූල් කොටසුත් කපා ඉවත් කර ගන්නවා. ඊට පස්සේ අනිත් පළුවේ කරගත්ත විදිහටම මේකත් සම්පූර්ණ ඇතුළට නවා මසා ගන්නවා. මුලින්ම ඔයාලා අත මුදුනට තියාගත්ත රැලි ප්‍රමාණය තමයි මේ විදිහට රැලි කරගන්නේ. ඔයාලා අඟල් කීයක් තියාගත්තේ ඒ ප්‍රමාණය තමයි මේ විදිහට රැලි කරගන්නේ. මම අඟල් 3ක් තියාගත්ත නිසා දෙපැත්තට අඟල් 3 අඟල් 6ක් විදිහට තමයි මේ විදිහට මම රැලි කරගන්නේ. ඔයාලා තියාගත්ත ප්‍රමාණයට මේ විදිහට රැලි ප්‍රමාණය තියාගන්න. රැලි ප්‍රමාණය තියාගද්දී අත මුදුනට අපි කට් මාක් එකක් දාගත්තනේ. කට් මාක් එකෙන් දෙපසට තමයි තියාගන්න ඕනේ. ඒ කියන්නේ අපි අඟල් 3ක් නේ තියාගත්තේ. එතකොට එක පැත්තකට කට් මාක් එක දාගත්ත තැනේ සිට එක පැත්තකට අඟල් 3කුත් අනිත් පැත්තට අඟල් 3කුත් විදිහට තමයි අපි රැලි ප්‍රමාණය තීරණය කරගන්නේ. ඒ විදිහට රැලි ප්‍රමාණය තියාගත්තාම දෙපැත්තට විහිදලා හරිම ලස්සනට හරිම ගානට තියෙනවා.
අත මූට්ටු කිරීමේදී පින්ස් දාගන්න ආධුනික කෙනෙක් නම් මම ඒ විදියට පින්ස් දාලා තමයි ඔයාලට අද පෙන්නන්නේ. අත මූට්ටු කිරීමේදී අඟල් භාගය යන විදියට පැහුම් වාසියේ අඟල් භාගය යන විදියට මේ විදියට මහගෙන යන්න. ආධුනික කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පින්ස් දාගන්න. මම අද පින්ස් දාගෙනම මේ විදියට මහකලා පෙන්නනවා. අනිත් අත කොටසත් ඒ විදියමයි හඟල් භාගෙ මැහුම් වාසි යන විදිහට මූට්ටු කරගෙන යනවා. අපි තියාගත්ත රැලි ප්‍රමාණය හරියටම අතේ මුදුනට තියාගන්න විදිහට හරියටම අතේ මුදුනටම තියෙන්න ඕනේ. ඒ විදිහට තියාගෙන මසාගෙන යන්න. රෙදි කොටසේ කප් එක ඇල්ලීම සඳහා කන පිට පැත්තෙන් අඟල් භාගයට මූට්ටු කරගෙන මේ විදිහට යනවා. කන පිට පැත්තෙන් තමයි රෙදිපටි කොටස අඟල් 5ක් පමණ පළල රෙදිපටි කොටස මූට්ටු කරගෙන මේ විදිහට යන්නේ. ඊට පස්සේ වැඩි නූල් කොටස් කපා දාගෙන ඊට පස්සේ හොඳ පිට පැත්තට හරවලා අඟල් 5 පටි කොටස් පැත්තට හරවලා අපි මැස්මත් දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ හොඳ පිට පැත්තට හරවලා අඟල් භාගයට නවලා මැස්ම වැහෙන විදිහට අඟල් භාගයක් නවලා මැස්ම උඩින් යන විදිහට මැස්ම පේන්නේ නැති වෙන්න මැස්ම උඩින් යන විදිහට නවල මහ ගන්නවා හොඳ පිට පැත්තෙන් මේ විදිහට. අංශ මූට්ටුව කරගමු. අංශ මූට්ටු කරගන්නකොට කප් එකේ ගානට තියනවද කියලා බලන්න. කිහිල්ල මූට්ටු කරනකොට කිහිලිත් ඒ වගේම මූට්ටුවට මූට්ටු වෙන විදිහට මූට්ටු කරගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි අපි තියාගත්ත මැහුම් වාසි ප්‍රමාණයටම තියාගෙන යන්න ඕනේ. මම මැහුම් වාසි අඟලට තිබ්බ නිසා මම අඟලේ ප්‍රමාණයට තමයි මේ වෙලාවේ මහගෙන යන්නේ. ඔයා අඟල් 1/2ක මැහුම් වාසි වලට තියාගත්තා නම් මේ වෙලාවේදී අඟල් 1/2 මැහුම් වාසි ප්‍රමාණයට මහගෙන යන්න. අංශ මූට්ටු කරන්න කලින් වඩාත් සුදුසුයි ඕලොක් කරලා ඉන්නවනම් වෙනම ඕලොක් කරලා ඉන්නවනම් පළු දෙක. මොකද අපි ඉන ඉලාස්ටික් කරනවා. එතකොට හදිස්සියේවත් ඇඳුම මදි වුණොත් එහෙම ලෙහා ගන්න ලේසි. ඉලාස්ටික් කරාට පස්සේ ලෙහා ගන්න අපහසු හින්දා තමයි එහෙම වෙනම ඕලොක් කරපුවාම ලේසි. එහෙම මදි වුණොත් එහෙම අපිට ඒ නිසා තමයි මම කිව්වේ වෙනම පළු දෙක ඕලොක් කරගන්න කියලා. අපි දැන් ඉලාස්ටික් කොටස අල්ලන්නයි ලෑස්ති වෙන්නේ. මේක අඟල් භාගෙ නෙමෙයි අඟල් කාල ඉලාස්ටිකේ තමයි මම මේ අල්ලගෙන යන්නේ. මේ විදිහට අදින ගමන් සාමාන්‍ය ප්‍රමාණයට අදින ගමන් අතෑරිමින් මේක අල්ලගෙන යන්න. මුලින්ම රෙද්දේ අඳිද්දිම මාක් එකක් දාගන්න කිව්වේ ඒකයි. මොකද රේඛාව එක දිගටම ඇඳගත්තාම අපිට ලේසියි හැදේ යන්නේ නැහැ. එහෙම නැති වුනහම ඉලාස්ටිය උඩ කොට ගිහිල්ලා තියෙන්න පුළුවන්. සමානව මේ විදිහට මහ ගන්න නම් ඒ විදිහට මාක් එක දාගන්න අමතක කරන්න එපා. එතකොට මේ විදිහට හරිම ගානට හරිම ලස්සනට තියෙනවා. පිටින් බැලුවත් කන පිටින් බැලුවත් මේ විදිහට ලස්සනට හරිම නිමාවකින් මේ විදිහට බලපුවම තියෙනවා.
ඊට පස්සේ ඉදිරිපස ඕපන් එකට මම අද බොත්තම් කාස මහන්නේ නැහැ. බොත්තම් ඇල්ලුවා වගේ පේන්න මම බටන් ටික අල්ලනවා. ඒ වුණාට මම බොත්තම් කාස උඩ මහ ගන්නවා. මම බොත්තම් ඇල්ලුවා වගේ පෙන්වන්න විතරයි මම මේ ඇඳුම මහන්නේ. මම ඒ හින්දා තනින් තන මහ ගන්නවා, මැස්මක් දා ගන්නවා. ඔයාලට කැමති නම් බොත්තම් කාස මහ ගන්න පුළුවන්. මම අද බොත්තම් කාස මහන්නේ නැහැ. මම තනින් තන මැස්මක් දා ගන්නවා. මම දැන් මේ ගවුමේ යටම වාටය තමයි මහන්නේ. ඒ යටම වාටය මහන කොටත් අපි මුලදී ගවුමේ උසට සම්පූර්ණ උස මාක් කරනකොට අපි මැහුම් වාසි වලට ඉඩ තියාගත්තනේ. මැහුම් වාසි යටම වාටය මහන්න ඉඩ තියාගත්ත ප්‍රමාණය මැසී යන පරිදි තමයි මේ යටම වාටය මහන්න ඕනේ. ඒ විදිහට දැන් මම මහගෙන යනවා. මේ මහන කොටත් හරිම ගානට මහගෙන යන්න. මසා නිම කරගන්න කලින් අනිත් පළුවේ කොටස අරගෙන බලනවා කොයි ප්‍රමාණයටද අපි මසා ගන්න ඕනි කියලා. මොකද එහෙම උනේ නැත්තම් එහෙම එක පළුවක් දිගින් වැඩි වෙනවා, අනිත් පළුව කොට වෙනවා. ඒ වගේ නිසා එකම ප්‍රමාණයට තියාගන්න ඕන නිසා එහෙම මැනලා බලලා තමයි අපි මේ ප්‍රමාණය හරියටම මහගන්නේ. ඊට පස්සේ ටැග් කරන්න අමතක කරන්න එපා මැහුම අවසානයේදී. පස්සේ අනවශ්‍ය නූල් කොටස් කපලා ඉවත් කරන්න. පස්සේ වාටි අයන් කරගන්න.